ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුල්ල පිටුපස සිට තරගය පුරාවටම කැපී පෙනෙන කඩුළු රකින්නන්ට කාණ්ඩායමේ හිමිවෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ වගේම අඩසිය වසකට වැඩි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළදී නොයෙක් කුසලතාවලින් සමන්විත කඩුළු රකින්නන් ගණනාවක් බිහි කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ඒ අතරින් සුපිරි ශ්‍රී ලංකා කඩුළු රකින්නන් මෙතෙක් දවාලීමට දායක වූ හොඳම ස්ටාම්ප් කිරීම ගැනයි මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්න යන්නේ. මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් මැච් බලන ගමන් පොඩි ගේම්ස් ප්ලේ කරලා මුදල් හම්බ කරන්න ඔබත් කැමතිද? ඔයාලා දන්නවනේ 1x site එක ගැන. ඔයත් ක්‍රිකට් රසිකයෙක් නම් කරන්න තියෙන්නේ මේ දවස්වල යන මැච් දිනන්නේ කවුද? වැඩිම ලකුණු ගහන්නේ කවුද? වැඩිම විකට් ගන්නේ කවුද? වගේ පොඩි දේවල් අනුමාන කරන්න. ඔයාගේ අනුමානය හරි ගියොත් සල්ලි තමයි. ඒ වගේම චිකන් රෝඩ් කියලා අලුත්ම මිනි ගේම් එකක් රිලීස් කරලා තියෙනවා. ඔයාලා 1x එක එකතු වෙද්දී මෙන්න මේ කෝඩ් එක පාවිච්චි කරොත් රුපියල් 35000ක බෝනස් මුදලක් දිනා ගන්නත් මේ දවස්වල අවස්ථාව තියෙනවා. අංක 20 2023 ආසියානු කුසලාන එක්දින තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේදී මෙම ස්ටම්ප් කිරීම සිදු කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඒ සුපිරි පෙතිකරු බාබර් අසාම්ගේ කඩුල්ල දෝනිත් වෙල්ලාලගේට හිමි කර දෙමින් මෙන්ඩිස් කඩුළු රැකීමේ නිරත වූ කෙටි කාලය තුළදී සුපිරි ගණයේ ස්ටම්ප් කිරීම් ගණනාවකටම දායකත්වය ලබා දීමට ඔහුට හැකි වුණා. අංක 19 2007 වසරේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී මැතිව් හෝගාඩ්ගේ පාඉන්නට පිටතින් ඇදී ගිය පන්දුව සුරැකිව රැකගත් ප්‍රසන්න ජයවර්ධන ඒ ෂණයෙන්ම කඩුල්ල බිඳ දැමුවේ මෝත්තයා මුරලිදරන්ට කඩුල්ලක් උරුම කර දෙමින්. ශ්‍රී ලංකාව එදා මෙදා තුර බිහි කළ විශිෂ්ටතම කඩුළු රකින්නා වශයෙන් ප්‍රසන්නව අපිට අවිවාදයෙන් තොරවම හඳුනා ගන්නට පුළුවන්. අංක 10 2009 වසරේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගයකදී MS ධෝනිව ස්ටම්ප් කිරීමට කුමාර් සංගක්කාර මෙලෙස සමත් වුණේ සනත් ජයසූරියගේ පන්දුවක් හමුවේ. කඩුළු රකින්නෙකු ලෙස තම ක්‍රීඩා දිවියේ මුල් භාගයේදී අඩුපාඩු සිදුව පසුකාලීනව ඒ අංශයෙන් විශිෂ්ටත්වයට පත්වීමට සංඝාට හැකි වුණා. සංඝාගේ එක්දින දිවිය තුලදී තරග 404කදී ස්ටම්ප් කිරීම් 99ක් දවා ගන්නට ඔහු සමත් වුණා. අංක 17 2021 LPL තරගාවලියේදී කමිදු මෙන්ඩිස්ව දවා ගැනීම සඳහා නිරෝෂන් මේ වේගවත් ස්ටම්ප් කිරීම සිදු කළේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ. ඒ කැන්ඩි වෝරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර පැවති තරගයකයි. අංක 16 2009 T20 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කළ අවසන් පූර්ව තරගයේදී මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ සංඝා මෙම ස්ටම්ප් කිරීම සිදු කළා. ඒ කිරන් පොලාඩ්ව දවා ගැනීම සඳහායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම තරග ජයක් වශයෙන් මේ තරග ජයග්‍රහණය සඳහන් කරන්න පුළුවන්. අංක 15 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය මතකයක් වශයෙන් සඳහන් කළ හැකි 1985 වර්ෂයේ ඕස්ට්‍රේලියාවේදී ජයගත් එක්දින තරගයේදී මෙම ස්ටම්ප් කිරීම වාර්තා වුණා. DS ද සිල්වා යව් පන්දුවක් හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරු ඇලන් බෝඩර්ව දවා ගැනීම සඳහා මේ සුපිරි ස්ටම්ප් කිරීම සිදු කරේ අමල් සිල්වා විසින්. 80 දශකයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කඩුළු රකින්නා විදිහට අමල් සිල්වාව අපිට නම් කරන්න පුළුවන්. අංක 14 2013 වසරේ මුල් භාගයේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේදී මෙම දවා ගැනීම ප්‍රසන්න ජයවර්ධන විසින් සිදු කළේ රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ. ඒ ප්‍රබල පිතිකරු ෂේන් වොට්සන්ව දවා ගනිමින් ප්‍රසන්න යනු ටෙස්ට් දවාලීම් 156කට දායක වූ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කඩුළු රකින්නෙක් විදිහට අපිට නම් කරන්නට පුළුවන්. අංක 13 2009 T20 ලෝක කුසලානයේදී රෝස් ටේලර්ව දවා ගැනීම සඳහා විදුලි වේගයෙන් සංඝක්කාර මෙම ස්ටම්ප් කිරීම සිදු කළේ අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ. තරග රටා සියල්ලම පොදුවේ වැඩිම දවාලීම් ගණනකට දායක වූ ශ්‍රී ලංකා කඩුළු රකින්නා වන්නේද සංඝායි. 2009 T20 ලෝක කුසලානයේදී සංඝා උඩ පන්දු 5ක් සමග ස්ටම්ප් කිරීම් 3ක් ලබා ගන්න සමත් වුණා. අංක 12 ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති ටෙස්ට් තරගයකදී අබ්දුල්ලා ෂෆීක්ගේ කඩුල්ල දවා ගැනීම සඳහා නිරෝෂන් දික්වැල්ල සිදු කළ මෙම ස්ටම්ප් කිරීම කාගෙත් කතාබහට ලක් වුණා. ෂෆීක් සීමාවෙන් ඉවතට යනතුරු නැවතී සිටිමින් උපක්‍රමශීලීව කඩුල්ල බිඳ දැමීමට දික්වැල්ල එහිදී සමත් වුණා. සමස්ත වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් දායක වූ කඩුළු රකින්නාද දික්වැල්ල වන්නේ දවාලීම් 160කට දායක වෙමින්. අංක 11 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ෂේන් වෝන්ව දවා ගැනීම සඳහා රෝමේෂ් කළුවිතාරණ මෙම දවාලීම සිදු කළේ මෝත්තයියා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීයම තරගය වන මෙම තරගයේ මෙවන් එක් අවස්ථාවක් වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ හදවත් තුළ සදාකාලිකවම රැඳී තිබෙනවා. අංක 10 CPL T20 තරගාවලියේදී සංගාමේ අතිශයින් වේගවත් ස්ටම්ප් කිරීම සිදු කළේ ඔහු 40 වියක් පසු කර සිටියදී. මෙම දවාලීමේ සුවිශේෂීත්වයත් එයයි. අංක 9 2009 වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරග සංචාරයේදී ප්‍රසන්න ජයවර්ධන විසිනුයි මේ ස්ටම්ප් කිරීම සිදු කළේ. මුත්තයා මුරලිදරන්ගේ පන්දුවක් හමුවේ ඉෂාන්ත් ශර්මාව දවා ගැනීම සඳහා ඔහු මේ අතිශයින් වේගවත් ස්ටම්ප් කිරීම සිදු කළා. ප්‍රසන්න ඔහුගේ ටෙස්ට් දිවිය තුලදී උඩපන්දු 132ක් සහ ස්ටම්ප් කිරීම 32ක් දවා ගැනීමට සමත් වුණු අතිදක්ෂ කඩළු රකින්නෙක්. අංක 8 2022 වසරේ පැවති ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී නිරෝෂන් දික්වැල්ල විසින් මේ වේගවත් ස්ටම්ප් කිරීම සිදු කළේ එම තරගයේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කරමින් ඒ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ කඩුල්ල දවාලීමට දායක වෙමිනුයි. දික්වැල්ල මෙම සුපිරි ස්ටම්ප් කිරීම සිදු කරන විට වෝනර් ලකුණු 99 සීමාවේ සිටීමද විශේෂත්වයක්. අංක 7 1996 වසරේ ශ්‍රී ලංකාවේ පැවති එක්දින තරගාවලියකදී උපුල් චන්දනගේ සුපිරි ගණයේ පන්දුවක් හමුවේ මෙම උපක්‍රමශීලී ස්ටම්ප් කිරීම සිදු කළේ රෝමේෂ් කළුවිතාරණ විසින්. එහිදී පන්දුව තමා අතට ආ විගස එය තම පා ආවරණයේ කූට ලෙස සඟවාගත් කළු ඉන් අනතුරුව කඩුල්ල බිඳ දැමුවේ පන්දුව සොයාගත නොහැකි වූ ඩැරන් ලීමන් රැවටීමට ලක්ව සීමා ඉරෙන් ඉදිරියට ගමන් කළ අතර වාරයේදී. අංක 6 2009 IPL තරගාවලියේදී ඇන්ඩ්‍රු සයිමන්ස් දවා ගැනීම සඳහා සංගා මෙම ස්ටම්ප් කිරීම බීම පෙරළමින් සිදු කළේ යුවරාජ් සිංගේ පන්දුවක් හමුවේ. ඒ කිංස් 11 පංජාබ් සහ ඩෙකෑන් චාර්ජර්ස් අතර පැවති තරගයකදී. අංක 5 ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඉරණම වෙනස් කළ ස්ටම්ප් කිරීමක් වශයෙන් මෙය හැඳින්විය හැකි කියලා මම විශ්වාස කරනවා. 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී තීව්‍රාත්මක කඩුල්ලක් වූ සචින් තෙන්ඩුල්කර්ව සන ජයසූරියගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමට රෝමේෂ් කළුවිතාරණ එහිදී සමත් වූයේ එම තරගයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍ය බවට එය පත් කරමින්. කළුවිතාරණ මෙම දවා ගැනීම සිදු කළේ සචින් ලකුණු 66ක් ලබාගෙන ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන යමින් සිටින අවස්ථාවකයි. අංක 4 1996 ඔස්ට්‍රේලියාවේ පැවති කාල්ටන් සහ යුනයිටඩ් තුන්කොන් තරගාවලියකදී මෙම දැවී යාම සිදු වුණේ. මෙම තරගාවලියේදී එංගලන්තයට එරෙහිව පැවති තරගයකදී නසීර් හුසේන්ව දවා ගැනීම සඳහා රොමේෂ් කළුවිතාරණ මෙම ස්ටම්ප් කිරීම සිදු කළේ තිලාන් සමරවීරගේ පන්දුවක් හමුවේ. පායින්න දෙසින් ඇදියා පන්දුව එසැනින් රැක ගනිමේ විදුලි වේගයෙන් කඩුල බිඳ දැමීමට කළු මෙහිදී සමත් වුණා. කළුගේ කඩුළු රැකීමේ දිවියේ ලබාගත් තවත් එක් සුවිශේෂී ස්ටම්ප් කිරීමක් විදිහට මෙය නම් කරන්න පුළුවන්. අංක 3 2007 ලෝක කුසලාන තරගාවලියේදී බ්‍රයන් ලාරාව දවා ගැනීම සඳහා කුමාර සංගක්කාර විසින් මෙම සුපිරි ස්ටම්ප් කිරීම සිදු කළේ චමින්ද වාස්ගේ පන්දුවක් හමුවේ. මෙහි සුවිශේෂීත්වය වෙන්නේ සංගා වේග පන්දු යවන්නෙක් හමුවේ මෙම වේගවත් ස්ටම්ප් කිරීම සිදු කිරීමයි. Umpire Harper has asked for assistance from the television replay. Yes, he's very confident. Oh, is it in the air? Yes. Doubtful it is who is going to give the decision. And it's out. අංක 2 2007 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයකදී රෙකී පොන්ටින්ව දවා ගැනීම සඳහා මේ වේගවත් ස්ටම්ප් කිරීම සිදු කළේ ප්‍රසන්න ජයවර්ධන විසින්. එහිදී ඇතැම් කඩුළු රකින්නන් මෙන් පන්දුව රැකගන්නා තැනින් දෑත් ගොඩක් පසුපසට රැගෙන ගියේ නැති නිසාවෙන් පොන්ටින්ව මේ ආකාරයෙන් දවා ගන්නට ප්‍රසන්නට හැකි වුණා. ඒ ඔහු තාක්ෂණයෙන් අනුන සුපිරිතම කඩුළු රකින්නෙකු වූ බැවින්. අංක 1 2003 VB කුසලාන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයකදී මෙම දැවී යාම සිදු වුණේ. මුත්තයා මුරලිදරන් ගැවූ පන්දුවකට ඔස්ට්‍රේලියානු පිතිකරු ජිමි මහර් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට උත්සාහ කළා. පිත්තේ නොවැදී ඉවතට ඇදී ගිය පන්දුව දක්ෂ ලෙස රැක ගනිමින් ඒ ෂොනෙන්ම කඩුල්ලට එල්ල කිරීමට කුමාර් සංගක්කාර එහිදී සමත් වුණා. සංගාගේ කඩුළු රැකීමේ දිවියේ හොඳම කඩුළු රැකීමේ අවස්ථාවක් විදිහට මෙය බොහෝ විචාරකයන් නම් කරනවා. ඉතින්
කණ්ඩායම් ජයග්‍රහණ වලට මෙන්ම ක්‍රීඩක වාර්තා ඉහළ නැංවීමටත් එවන් අතිදක්ෂ ස්ටම් කිරීම් මනා ලෙසින් ඉවහල් වූයේ මුත්තයියා මුරලිදර රංගන හේරත් වැන්නන්ගේ කඩුළු මලුත් ඒ අතර වාරයේ පිරී ඉතිරී යමින්. ඒ නිසා මෙවන් අග්‍රගන්නේ දවාලීම් සමග දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවට ලබා දුන් ආසම සමදායකත්වයට ප්‍රසන්න ජයවර්ධන, කුමාර සංගක්කාර, රෝමේෂ් කළුවිතාරණ ඇතුළු ශ්‍රී ලංකා කඩුළු රකින්නන්ට ඉහළතම ගෞරවයක් හිමි විය යුතුමයි.